හෙලෝ ගයිස් හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා චිරගේ YouTube channel එකට. ඉතින් ඔයාලට මේ වෙන්නේ මං හදපු ටේබල් ලැම්ප් එක. මාර මෙලියක් තියෙනවා මේකේ. ඉතින් මේක වෝල්ටේජ් මේක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් වගේ නේද? අඩු වැඩි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ විශේෂාංග ගොඩක් එක්ක හදලා තියෙනවා. මෙන්න මේ ටේබල් ලැම්ප් එක ගැන මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් මේක හදන විදිය මම සරලව මුලින් ඉඳන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අපි වීඩියෝ එකට කියලා බලමු කොහොමද මේක හදන්නේ. හරි guys. ඉස්සෙල්ලාම අපි මේකේ පතුලට දාන frame එක. ඒ කියන්නේ අපේ table lamp එකේ පතුලේ frame එක හදා ගන්නවා. ඒකට මම මේ වගේ පොඩි බටයක් ගත්තා. ඔයාලා දන්නා වතුර බට පයිප් තියෙන්නේ. මේක නම් ඇවිල්ලා අඟල් මොකක්ද අඟල් කාලේ බටද කියන්නේ අන්න ඒ බටයක්. ඉතින් මේ බටේ මම frame එක හදාගන්න වගේ බැටරි size එකට. මේ තියන්නේ මම use කරන බැටරිය. ඉතින් ඔන්න බැටරිය ගන්නට දිග ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මොනවද මේ වටේ මේ නැමි වලට එහෙම ඉඩක් තියලා තමයි මේක ගන්න කාන්ට. එතකොට ගත්තම මම මාක් කරන්නම් දිගවල් ටික. ඉස්සෙල්ලාම මේ ගාන මගේ ස්පේස් එක දිනනවා. මෙතන මෙහෙම ඊළඟ බටේට හරහට කපන්න. ඊට පස්සේ මෙතන ඉවර වෙන්නේ. මෙතන තව ස්පේස් එකක් තියෙනවා. ඊළඟ බටේට කපන්න. ඊට පස්සේ මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ ගන්න මෙන්න මේ පැත්ත. මේ පැත්තේ ඔන්න ඔහොම ගත්තා. මෙතන තිබ්බා. පොඩි ස්පේස් එකක් තිබ්බා. ඊට පස්සේ ආයේ මේ පැත්ත මෙහෙට ගත්තා. මෙතනට ගත්තා. මෙතන පොඩි ස්පේස් එකක් තිබ්බා. ආයේ මේ පැත්ත මෙතනට ගත්තා. මෙතන පොඩි ස්පේස් එකක් තිබ්බා. ඉතින් මේ ගානට තමයි දැන් අපි කපා ගන්න ඕනේ බටේ. ඉතින් බලමු බටේ කපලා ඉවරලා කොහොමද තත් කියලා. ඔන්න ඔය වගේ බට ටිකත් මම මේ වගේ එහෙම හැඩයක් එන්න පොඩ්ඩක් කපා ගත්තා. එම ලොකුට හැඩයක් ආවේ නැහැ. ඊට පස්සේ දැන් මේ ටික අලව ගන්න තමයි තියෙන්නේ අපි හැඩයට. ඒ කියන්නේ බට සෙට් වෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම. ඔන්න ඔය විදිහට තමයි සෙට් වෙන්නේ. ඔකට අපි අපේ ග්ලූ ගන් එක පාවිච්චි කරමු. ග්ලූ ගන් එක පාවිච්චි කරලා ලස්සනට අලව ගමු මේ ටික. ඉතින් ඔන්න යට ෆ්‍රේම් එක ඔන්න හදාගෙන ඉවරයි. පොඩ්ඩක් ඇදයි වගේ පේනවා ඇති සමහර විට. ඊට පස්සේ මෙන්න මේක අපි මේ ගන්නට ෆිට වෙන විදිහට ඔන්න දැන් තියෙන වලට පේනවා. ඊට පස්සේ මේක යටින් අපි ගන්නට මේකක් අලවගමු. කාඩ්බෝඩ් කෑල්ලක් මේකේ සයිස් එකට. කාඩ්බෝඩ් කෑල්ලක් කපා ගමු. හරි ඉතින් කට්ටිය මං වීඩියෝ කෑල්ල පොඩි කරා. ඒක මේ ඩිලිට් වුණා. ඉතින් මම මේ ටික අලව ගන්න විදිය විතරයි අලව ගන්න ටික විතරයි මං කරේ මෙතන මේ කම්පොනන්ට්ස් ටික. ඉතින් ඒ ටිකේ වීඩියෝ කෑල්ල නෑ මට හොයාගන්න එක ඩිලිට් වුණා. ඉතින් කමන්නේ අපි මෙතන දැන් වැඩේ කරන් යමු. අපි මෙතන කාඩ්බෝඩ් කෑල්ලක් ඇලවුවා. ඊට පස්සේ මෙතන වොලියුම් කන්ට්‍රෝල් එකක් 50 ක වොලියුම් කන්ට්‍රෝල් එකක් මෙතන අලවලා තිනවා. ඊට අමතරව චාර්ජ් මොඩියුල් එක ඒක අලවලා එතෙන්ට මේ චාර්ජ් මොඩියුල් එකට වයර් දෙක පාස්සලා තිනවා. බැටරියට වල පේනවා ඇති. ඊට අමතරව මෙතන ස්විච් එක අලවලා තිනවා. ඉතින් ඒ තුන විතරයි දැන්ට කරලා තියෙන්නේ. ඉතින් සර්කිට් එකේ ඉතුරු ටික කරන්න අපි ඉක්මනට වීඩියෝ එක ආයෙ පටන් ගමු. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ චාර්ජ් මොඩියුල් එකෙන් මෙතන වයර් අවුට් වෙන තියෙනවා. මෙතන අවුට් දන එක. ඒකට අපි මෙන්න මේ රතු වයර් එක මෙතෙන්ට තියලා අපි පාස් ගන්න ඕනේ. එතෙන්ට තියලා චාර්ජ් මොඩියුල් එකේ අවුට් දන එකට ස්විච් එකේ රතු වයර් එක අපි පාස් ගන්න ඕනේ. අපි ඒක පාස් කරගමු ඉස්සෙල්ලාම. හරි දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ අවුට්පුට් වයර් එකට මේ රතු වයර් එක පාස් කරන් තිනවා. ඉතින් ඒ වයර් එක දැන් ඔන්න කෙලින්ම එනවා මේ ස්විච් එකට. ඉතින් ඒ ස්විච් එකෙන් අවුට් වෙන වයර් එක අපි දැන් පාස් කරන්න ඕනේ මෙන්න මේකට. ඔයාලා මෙතන පේන ඇති මේ වොලියම් කන්ට්‍රෝල් එක තියෙනවා. මම zoom කරලා පෙන්නන්නම්. දැන් මේ වොලියම් කන්ට්‍රෝල් එක තියෙනවා. වොලියම් කන්ට්‍රෝල් එක වලට මෙතන තියෙන ධන මේ පළවෙනි පින් එක තියෙනවා පේනවා ඇති. ඉතින් මේ පළවෙනි පින් එකට තමයි මෙන්න මේ වයර් එක පාස් කරන්න අපි. මෙන්න මේ වයර් එක කියන්නේ ස්විච් එකෙන් අවුට්පුට් වෙන වයර් එක අපි කෙලින්ම මෙන්න මේ වොලියම් කන්ට්‍රෝල් එකේ ධන පින් එකට මේ සෝරි පළවෙනි පින් එකට පාස් කරනවා. හරි දැන් ඉතින් ඔයාලට පේන්නේ නැති යන්න කහ වයර් එකත් ඒක ධන වයර් එක. ස්විච් එකෙන් අවුට් වෙන කහ වයර් එක මෙතෙන්ට එනවා. ඉතින් ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මෙන්න මේ BC 547 කියන ට්‍රාන්සිස්ටර් එක. වෙළඳ පොලේ රුපියල් 20ක් වගේ වෙන්නේ. ඉතින් ඒකේ ඔයාලට පේනවා ඉතින් මේ පින් තියෙන විදිය. ඒකේ දෙවෙනි පින් එකයි තුන්වෙනි පින් එකයි තියෙනවා. ඉස්සල්ලාම තුන්වෙනි පින් එක අපි දැන් මේ කහ වයර් එක පාස ගත්තේ.
අන්න ඒ පින් එකට පාස් කරනවා. ඊට පස්සේ BC 547 ට්‍රාන්සිස්ටර් එකේ දෙවෙනි පින් එක. ඒ දෙවෙනි පින් එක ඔය එතනම තියෙන වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එකට පාස් වෙනවා. හරි ඉතින් එන්නේ ටික පාස් කරගත්තට පස්සේ අපි මේක මෙන්න මේ තුන්වෙනි පින් එක යූස් කරන්නේ නැහැ. ඒ හින්දා අපි ඒක මම මේ පැත්තකට නවා ගන්නවා. තුන්වෙනි පින් එක අපි යූස් කරන්නේ නැහැ මෙතෙන්ට. ඉතින් දැන් මේකේ යට කෑල්ල ඔක්කොම දැන් හදලා ඉවරයි. අපිට තියෙන්නේ මේක උඩට එන ෆ්‍රේම් එකත් එක්ක, ඒ කියන්නේ උඩට දැන් ලයිට් එක 1 watt ලයිට් එකක් තියෙනවානේ. ඒ ලයිට් එක උඩට හයි කරන ඒ සීන් එක හදන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි ඒකත් හදාගමු. මම ඒකට යූස් කරන්න ඉතින් බයිඩින් කම්බි. මේක උඩට එන අර කුළුණ වගේ අයිටම් එක. ඒක මම මෙන්න මෙහෙම හදාගත්තා බයිඩින් කම්බි වලින්. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට හදාන්න පුළුවන්. ඉතින් මේක දැන් මෙතනින් මෙන්න මෙහෙම සිදුරක් විදලා මේ හරියෙන් අපි සිදුරක් විදිමු. මේ හරියෙන් සිදුරක් විදලා මෙන්න මේ කූර වගේ අයිටම් එක උතනින් අස්සර දානවා. ඊට පස්සේ අපි අලව ගමු ඒක. හරි ඉතින් ඔන්න මම පොඩි සිදුරක් විදගත්තා මෙතන. දැන් මේ සිදුර විදලා මෙතන මේක මෙහෙම දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙහෙම තියලා අපිට ඇතුළට ඩිලු චුට්ටක් දාලා මේක අලව ගන්න තමයි තියෙන්නේ. අපි ලයිට් එක දාලා වයරින් එක තව චුට්ටකින් කරමු මේක අලවගෙන ඉවර වෙලා. හරි ඉතින් ඔන්න මේක මේ උඩ කණුවෝගේ අයිටම් එකත් හයි කරගෙන ඉවරයි. දැන් ඉතින් මෙහෙම තමයි තියෙන්නේ අපේ ටේබල් ලැම්ප් එකේ ආකෘතිය. හරි ඉතින් දැන් යට සර්කිට් එක ඉවරයි. දැන් අපි උඩ ලයිට් එක දාන කැලේ විතරයි හදන්න තියෙන්නේ. ඉතින් මේ ලයිට් එක අපිට මෙහෙම තියලා හයි කරගන්න විදියකුයි පල්ලෙහාට වයර් ටික දාන විදියකුයි තිබ්බනම් අපේ ටේබල් ලැම්ප් එක හදලා ඉවරයි. ඉතින් අපි ඒක තිබ්බන්න කරලා ඉවරයක් කරමු. හරි ඉතින් ඔන්න මගේ අපේ 1 watt ලයිට් එකට මම ටිකක් දිග වයරයක් මෙහෙම පාස් කරගෙන තියෙනවා. අරකට මම ගත්තේ එහෙමම. ඉතින් අපි දැන් මේක උඩ ඉඳන් පිළිවෙලට හයි කරන් යමු. ඉස්සලාම 1 watt ලයිට් එක මේ වගේ මේක දෙපැත්තට මෙන්න මෙහෙම තියලා ඔහොම අලව ගමු. ඉස්සලාම එහෙම අලව ගමු. එතකොට අපිට වෙන ආධාරකයක් ඕනේ නැහැ. වයර් දෙකෙන් මේක බැලන්ස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇතිනේ. ඒ ගානට අපි තියමු. හරි ඔන්න මම ලයිට් එක උඩ රදවගෙන තියන්නේ. දැන් ඊට පස්සේ වයර් එක පල්ලෙහාට යනකම් ගානට මේක දිගේ පල්ලෙහාට ටේප් කරගෙන යමු. ටේප් කරගෙන පොඩ්ඩක් ටේප් දාලා අලව ගමු ඒක අපි. හරි ඔන්න ඉතින් මේක මම වයර් ටික පල්ලෙහාටම ගත්තා වලට පේනවා ඇති. මෙතන දැන් බල්බ් එක තියෙනවා. එතනින් දන්න රින වයර් දෙක ඔහොම එනවා. ඊට පස්සේ මෙතනින් මම පොඩි ජොයින්ට් එකක් දාලා තියෙනවා වයර් එක දිග මදි හින්දා. එතකොට රතු පාට එක තමයි සුදු පාට වයර් එක විදිහට යන්නේ. කළු එක තමයි නිල් පාට වයර් එක විදිහට යන්නේ. එතකොට නිල් පාට වයර් එක මෙතනින් එනවා මෙහෙම වලට පේනවා ඇති. zoom කරලා පෙන්නන්නම්. නිල් පාට වයර් එක මෙතනින් ගිහලා සර්කිට් එකේ රින පැත්තට හයි වෙනවා. ධන වයර් එක මෙහෙම ගිහිල්ලා අර ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එකට හයි වෙනවා. ඉතින් ඒ ටික පාස් කරගත්තට පස්සේ අපි සර්කිට් එක හදලා ඉවරයි. ඉතින් අපි ඒ දෙකත් ඉක්මනට පාසා කිමු. හරි ගයිස් ඔන්න ඉතින් අපි දැන් අපේ ටේබල් ලැම්ප් එක හදලා ඉවරයි. මේ විදිහට තමයි තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් මෙතන ඔන්න සර්කිට් එක දැන් ඔයාලට තේරෙනවා ඇති. ලයිට් එකට යන ධන වයර් එක ට්‍රාන්සිස්ටර් එකේ මෙන්න මේ පළවෙනි පින් එකට තමයි අපි දුන්නේ. ඒක මේ විදිහට ගිහිල්ලා අපේ ලයිට් එකට යනවා. ඊට පස්සේ රින වයර් එක කෙලින්ම සර්කිට් බෝඩ් එකේම අවුට්පුට් රින කියලා දින මෙතෙන්ට දුන්නම හරි. එතකොට සර්කිට් එක හදලා ඉවරයි. දැන් ඉතින් මේකට මම පොඩි මේ මල්ලක ස්පන්ජ් කෑලි තිබ්බා. ඒ ටිකක් දාලා මේක ෆිල් කරගන්නවා. නිකන් මෙහෙම තියන්නත් බෑනේ. ඉතින් අපි ෆයිනල් ලුක් එක බලමු මේක හදලා ඉවරයි. ඔන්න එහෙනම් අපි ෆයිනලි අපේ මේක හදලා ඉවරයි. ඉතින් දැන් මේක ඔයාලට ඔහොම තමයි පේන්න තියෙන්නේ. මම පොඩි ස්පන්ජ් කෑලි එකක් දැම්මා. ඉතින් ඔයාලට ෆයිනල් ලුක් එක පේනවා ඇති. අවුලක් නැහැ. ෂේප් එකේ තියෙනවා. ඉතින් අපි මේක ඔන් කරලා බලමු වැඩද කියලා. ඉස්සෙල්ලාම අපි charge එකට ගහලා බලමු. type C port එකක් තියෙන අපේ charger module එකේ. ඒ හින්දා අපි type C වෙන්න වින් එක තියෙනවා. අපි ගහමු. ඔයාලට පේනවා ඇති. charging light එක පත් වෙනවා. දැන් ඊට පස්සේ අපි ඔන් කරලා බලමු. මේ තියෙනවා මෙතන main switch එක. main switch එක මෙහෙම තියෙනවා. මෙතනින් අපිට ලියඩු වැඩි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති එළිය තියෙනවා සුපිරියටම. ඉතින් මම ජනේලෙ වහන්නම්. ජනේලෙ තියෙන හින්දා ලොකොට එළිය පේන්නේ නැහැ. මම ජනේලෙ වහලා ආයෙ පටන් ගන්නම්.
හරි දැන් ඔයාලට පේනවා ඇති මේක එළිය කොහොමද කියලා. ඉතින් මේක අපිට ඕනි ගන්න අඩු වැඩි ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ අපිට ඔන්න ඔය වගේ අඩු එළියක තියන්නත් පුළුවන් මේ වගේ. ඔයාලට පේනවා ඇති මේක ඔෆ් කරලා තියෙද්දි පොඩ්ඩක් චූටි එළියක් තියෙනවා. මොකද මේ ට්‍රාන්සිස්ටර් එක හරහා ඒ වෝල්ටේජ් එක යන හින්දා. ඊට අමතරව ඉස්සෙල්ලා දැක්ක මේක චාර්ජර් එක ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අපි ඒක වරන් බලමු පොඩ්ඩක්. ෆයිනල් ලුක් එක තියෙන ඔයාලට පේනවා ඇති මේ තියෙන අපි බේස් එක මේක තමයි කන්ට්‍රෝල් ස්විච් එක. මේ කන්ට්‍රෝල් පැනල් එක තියෙනවා. ඉතින් උඩට ඔහොම ඇවිල්ලා මෙතන තියෙනවා ලයිට් එක. ඒ ලයිට් එක එළිය කන්ට්‍රෝල් කරන්න මෙතන තියෙන අපේ වොලියුම් කන්ට්‍රෝල් එක. පේන්නේ නැති. එළිය අඩු වැඩි වෙනවා. හරි ඉතින් ෆයිනලි අපි ඔන්න ඔය විදිහට අපේ ටේබල් ලැම්ප් එක හදලා ඉවර කරා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකකින් අදට අපි සමු ගන්නවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් සතියකින් හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. මම ඊළඟට දාන වීඩියෝ එක ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපේ Facebook එකේ WhatsApp එකේ ඔක්කොගේම link ටික පහළ description එකේ තියෙනවා. ඉතින් ඒ link ටිකත් බලලා link වලට ගිහිල්ලා අපි follow කරලා like එකක් දාලා තියාගන්න. ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම ජය වේවා.